හරි. හරි. අද අපි කතා කරන්නේ ප්‍රස්ථාර ඒකකය ගැන. වැදගත් ඒකකයක් සාමාන්‍ය පෙළ විභාගෙට වැදගත්ම ඒකකයක්. හරිද? එතකොට මේ ප්‍රස්ථාර පාඩමේ අන්තර්ගතය ගත්තොත් එහෙම මුලින්ම අපි කතා කරනවා මේකේ සරල රේඛීය ප්‍රස්ථාර ගැන. පස්සේ කතා කරනවා වක්‍ර ප්‍රස්ථාර ගැන. මුලින්ම කතා කරන්නේ සරල රේඛීය ප්‍රස්ථාර ගැන. දෙවෙනි එක ගැන කතා කරන්නේ වක්‍ර ප්‍රස්ථාර ගැන. හරිද? එතකොට සරල රේඛීය ප්‍රස්ථාර ගත්තොත් එහෙම මේක අහන්නේ නම් කෙටි ප්‍රශ්නයකින් අහන්නේ. එක කොටසේ කෙටි ප්‍රශ්නයක තමයි අහන්නේ. වක්‍ර ප්‍රස්ථාර නම් රචනා කොටසේ ලකුණු 10ක ප්‍රශ්නයක් විදිහට අහනවා. හරිද? එතකොට මේකදී අපි සියලුම සිද්ධාන්ත කොටස් හැම එකක්ම සාකච්ඡා කරනවා. හැම සිද්ධාන්ත කොටසක්ම. එහෙනම් අපි දාගමු මුලින්ම සරල රේඛීය ප්‍රස්ථාර කියලා සරල රේඛීය ප්‍රස්ථාර වලින් පටන් ගමු. හරිද? හරි. මුලින්ම මේක යටතේ අර පළවෙනිම මාතෘකාවක් දාගන්න මොකද්ද? සරල රේඛාව කියලා. සරල රේඛාව. හරිද? සරල රේඛාව. හරි. ඔයාලා අහලා තියෙනවා මීට කලින් සරල රේඛාව කියන එක අහලා තියෙනවා කොහොමද? සරල රේඛාව කියලා කියන්නේ මෙහෙම අඳින කෙලින් ඉරක් නෙනේ. මේ විදිහට අඳින අර ඉරකට අපි කියනවා මොකද්ද? සරල රේඛාවක්. ඒතර මේකත් මොකද්ද වෙන්නේ? මේ PQ කියලා මෙහෙම ගත්තොත් මේකත් සරල රේඛාවක්. හරිද? හා. ඔය අපේ මේ වගේ අඳින ඒවාට අපි කියනවා සරල රේඛා කියලා. හරිද? කෙලින් අඳින ඉරකට. අතකොට අපි මේකෙදී මෙයාට අර්ථ දැක්වීමක් තියෙනවා. හරිද? මෙහෙම අර්ථ දැක්වීම තියෙන්නේ. පොඩි කාලේ නිකන් අහලා ඇති අචල ලක්ෂය කියලා. අචල ලක්ෂය කියලා කියන්නේ ලක්ෂයක් මේ ලක්ෂයට චලනය වෙන්න බෑ. හරිද? මේ ලක්ෂයට චලනය වෙන්න බෑ නම් අපි කියනවා අචල ලක්ෂය කියලා. එහෙනම් ඒකේ විරුද්ධ පදේ මොකද්ද? විචල්්‍ය ලක්ෂය. චලනය වෙන්න පුළුවන් ලක්ෂයට අපි කියනවා විචල්්‍ය ලක්ෂය කියලා. හරිද? අපි ගත්තොත් එහෙම එතකොට මෙයාගේ අර්ථ දැක්වීම තියෙන්නේ නිශ්චිත දිශාවක් සහිත. දැන් මේක A සිට B දිශාවනේ. මේකට අපි මේ පැත්ත දිශාවට යන්නේ. A සිට B දිශාවට. මේක යන්නේ මේ පැත්තටනේ. හරි. දිශාවක් තියෙනවා මේකට. හරි කතාව. තව සරල රේඛාවක් ගත්තොත් එහෙම නිකන් නේද? පල්ලෙහාට මම එකක් ගන්නම්කෝ. ඉතින් මේකට මෙහෙම පල්ලෙහාට දිශාවක් තියෙනවා. තේරෙනවද නේද? CD වගේ කියලා ඉතින්. දැන් සරල රේඛාව. හරිද? මෙයාලට දිශාවක් තියෙනවා. හරිද? ඒතර මේකේ අර්ථ දැක්වීම වෙන්නේ නිශ්චිත දිශාවක් ඇති. හරිද? නිශ්චිත දිශාවක් ඇති විචල්්‍ය ලක්ෂයක ගමන් පතේ කියලා. තේරෙනවනේ කතාව. එතකොට මෙයාගේ අර්ථ දැක්වීම සරල රේඛාවක් කියලා කියන්නේ මොකද්ද? නිශ්චිත දිශාවක් ඇති විචල්්‍ය ලක්ෂයක ගමන් මාර්ගය. නැත්නම් නිශ්චිත දිශාවක් ඇති විචල්්‍ය ලක්ෂයක ගමන් පතයයි. හරි? එතනින්ම ලියා ගන්න. හරිද? නිශ්චිත දිශාවක් ඇති විචල්්‍ය ලක්ෂයක ගමන් පතයයි. කරන්නේ කතාව. පස්සේ මේකට එන්න කලින් අපි ඉස්සල්ලාම කතා කරන්න ඕන මේකේ ගැන කතා කරලා ප්‍රස්ථාර කතා කරගෙන යද්දී ඉස්සල්ලාම කතා කරන්න ඕන කාටිසිය තලය නැත්තම් OXY තලය ගැන. හරිද? කාටිසිය තලය නැත්තම් දෙවෙනි මාතෘකාව කාටිසිය තලය නැත්තම් OXY තලය. කාටිසිය තලය නැත්තම් OXY තලය කියලා කියනවා. හරිනේ? ඔයකට හේතුවක් කියන්න හරිද? අපි කාටිසිය තලයක් කියලා කියන්නේ x හා y අක්ෂ පද්ධතියකට අපි කියනවා කාටිසිය තලය කියලා. x හා y අක්ෂ පද්ධතියක. මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් ප්‍රස්ථාර අඳිද්දී මේ පැත්තට මම මෙහෙම ගන්න මේ ෆ්ලැට් එකට අඳින එක්කෙනාට අපි කියන මොකද්ද? x අක්ෂය. මෙහෙම කෙලින් අඳින එක්කෙනාට අපි කියන මොන අක්ෂයද? y අක්ෂය. හොඳයි නේ. එතකොට මේ ෆ්ලැට් එකට අඳින එක්කෙනා මෙයා කවුද?
x අක්ෂය, මෙයා කවුද? y අක්ෂය. ඔන්න අක්ෂ දෙකයි ඈ. ඒතර ප්ලැට් එකට අඳින එක්කෙනා x අක්ෂය, කෙලින් අඳින එක්කෙනා කවුද? y අක්ෂය. x අක්ෂය සහ y අක්ෂය. මැද තියෙන්නේ මෙතන මූල ලක්ෂයක් බිඳුව තියෙන්නේ. උතනට අපි නම පොඩ විශේෂණ පදයක් කියන මූල ලක්ෂය කියලා. හරිනේ? බිඳුව එතන එන්නේ. එතකොට මෙහෙමයි. දැන් මේ පැත්තට එන්නේ ධනා කියන්නේ. ඒක මතක තියාගන්න. සරල රේඛා දෙකක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. මේ පැත්තට එන්නේ ධනා කියන්නේ මම හරියට මැල්ලා නෙමෙයි අඳින්නේ හරි. 1 2 3 4 5 විතර මම බෙදා ගන්න. මේ පැත්තට නිකන් ගන්නම්කෝ. 1 2 3 4 5. අනේ හරියට බෙදලා නෙමෙයි තියෙන්නේ. මේ පැත්තේ 1 2 3 4 5. හරිනේ? මේ පැත්තේ ඍණ 1 ඍණ 2 ඍණ 3. මොකක්ද? අනේ කතාව. ඔය මං ඇඳලා තියෙන්නේ මේ කාටසිය තලයක්. හරිද? අවුලක් නැහැනේ. එතකොට x y අක්ෂ පද්ධතියකට අපි කියන මොකද්ද? කාටසිය තලය. අර්ථ දැක්වීම. හරි. දැන් අහගන්න. දැන් මේ අපි කාටසිය තලයේ ලක්ෂ ලකුණු කරන්න ඕන. තේරුණාද? මේ කාටසිය තලය මොකද කරන්න ඕන? ලක්ෂ ලකුණු කරන්න ඕන. ලක්ෂයක් අපි ලකුණු කරනකොට මේ විදිහට තමයි අර අපි ලක්ෂයක් ලකුණු කරන්නේ. ලක්ෂයක් කියලා කියන්නේ මේ මෙහෙම නිකන් මම ගන්නම්කෝ. A කියලා ලක්ෂයක් තියෙනවලු අපි සාමාන්‍ය එක පෙන්වන්නේ මේ ඉංග්‍රීසි හෝඩියේ එක අක්ෂරයකින් අක්ෂර 3කින් එහෙම නෙවෙයි හරි. එක අක්ෂරයකින් පෙන්වනවා ඒක ලක්ෂයක්. අක්ෂර දෙකකින් පෙන්වනවා නම් සරල රේඛාවක්. හරිද? ඔබ මතක තියාගන්න. අර එක ලක්ෂයකින් කියනවනේ කියන්නේ එක ඉංග්‍රීසි අකුරකින් කියනවනේ ඒ ලක්ෂය ගැන කියන්නේ. ඔහොම මම දාන්නම් x කියලා දෙකේදි 3 කියලා වගේ දාන්න. හරිද කතාව? දෙකේදි 3 කියලා ඔහොම දැම්මා. හරිද? මේකෙන් ඔය කියලා ඔය අපි ඔය ලිව්ව එකට අපි කියනවා ඛණ්ඩාංක ලිවීම කියලා. ඛණ්ඩාංකයක් කියන්නේ එතකොට මොකක්ද? ඛණ්ඩාංකයක් කියලා කියන්නේ මෙයාගේ පිහිටීම. මේ ලක්ෂ්‍ය පිහිටීම. මේ ලක්ෂ්‍ය පිහිටීම තමයි මේ දීලා තියෙන්නේ. ඒකට අපි කියනවා මේ ඛණ්ඩාංක ලිවීම කියලා. හරිද? හරිද කතාව? දැන් මෙහෙමනේ අපි ඉන්න තැන කියන කිව්වොත් ඉස්සල්ලාම කියන්න ඕන මොකද්ද? රට පස්සේ තමයි නගරය කියන්න ඕන. මේ වගේනේ. දැන් නගරය කියලා නේ නගරය කියලා රට කියන්න බෑ එහෙම. පුළුවන් හොයාගන්න පුළුවන්. නිකන් ගොඩාක්ම අමාරුයිනේ. මං කියන්නේ සාමාන්‍ය විදිහ ඉස්සලා රට කියලා පස්සේ නගරය කියන්න ඕනේ. එහෙම තමයි ලොකේෂන් එකක් හොයාගන්න පුළුවන් සාමාන්‍ය ස්ථානයක් ඉන්න තැන. සාමාන්‍ය මේ ලක්ෂයක පිහිටීම කියද්දී ඉස්සල්ලාම කියන්නේ x අක්ෂය ගැනලු. ඒ පස්සේ තමයි y අක්ෂය කියන්නේ. ඒක එහෙම තමයි කියන්නේ ඉස්සල්ලාම. හරිද? මේක එතකොට අර ඉස්සල්ලාම කියන්නේ මේකේ මොකක් ගැනද මේ x අක්ෂයේ පිහිටීම ගැන තමයි කියලා තියෙන්නේ. හරිද? පස්සේ කියන්නේ මොකද්ද? y අක්ෂයේ පිහිටීම. එතකොට ඛණ්ඩාංක ලකුණු කරද්දී එහෙම තමයි. හරිද? හැමදාම එහෙම තමයි. මුලින් කියන්නේ x අක්ෂයේ පිහිටීම, පසුව කියන්නේ මොකද්ද? y අක්ෂයේ පිහිටීම. එතකොට මේකේ නම් මුලින් කියලා තියෙන x අක්ෂයේ පිහිටීම කීයේද? x අක්ෂය 2. x අක්ෂය 2 තියෙන්නේ මෙතන. හරිද? x අක්ෂය 2 තියෙන්නේ මෙතන. මෙතන. මේ x අක්ෂය 2නේ ධන 2. හරිද? y අක්ෂය කීයද හම්බෙන්න ඕනේ 3. මෙන්න මෙතන තමයි ඔය කැපිටල් A කියන ලක්ෂය තියෙන්නේ. දැන් තේරෙනවද කතාව? යන්න මම ලක්ෂ්‍ය ලකුණු කරා. දැන් හරිනේ කතාව. තේරුණාද කතාව? දැන් තව එකක් ගන්නම්කෝ. හරිද? තව එකක් ගන්නවා. B කියලා ලක්ෂයක් තියෙනවලු 5ේදි 3. හරිද? 5ේදි 3. ඉස්සෙල්ලා කියන්නේ මොකද්ද? x අක්ෂය. පස්සේ කියන්නේ කවුද? y අක්ෂය. හරිද? ඉස්සෙල්ලා x අක්ෂය x අක්ෂය 5යි. හරිද? y අක්ෂය කීයද? 3යි. මෙන්න මෙතන තමයි ඉන්නේ. අර B ලක්ෂය ඉන්නේ තියෙන උතන. දැන් හරිද කතාව? තව කෙනෙක්ට වෙනස් සෙට් එකක් බලන්න. මේ C කියලා ලක්ෂයක් ගන්නම්කෝ. C කියලා ලක්ෂයක් ගන්නම්. ඍණ දෙකේදී 5. හරිද? ඒකේ මොකද්ද? x අක්ෂයේ පිහිටීම කියන්නට ගාලා x අක්ෂයේ පිහිටීම ඍණ 2. මේන් තියෙන x අක්ෂය මම මේ පැත්තේ මේ ඍණ දාලා නැහැ. හරිනේ? මේ පැත්තේ මම ඍණ දාලා නැහැ. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5. x අක්ෂයේ ඍණ 2. මෙතන x අක්ෂයේ ඍණ 2 නේද? y අක්ෂය කීයද? y අක්ෂය ධන 5. x අක්ෂය ඍණ 2 y අක්ෂය ධන 5. මෙන්න මෙතනනේ. මෙතන තමයි කවුද එන්නේ එතකොට? C කියන ලක්ෂය ඉන්නේ. අනේ කතාව. තේරෙනවද? හරි.
දැන් යාර D කියලා ලක්ෂයක් ගන්න මගේ මට කලින් හදන්න ඍණ 3 දී ඍණ 2 මොකද වෙන්නේ x අක්ෂයේ පිහිටීම කොච්චරද ඍණ 3 x අක්ෂයේ මේන් ඉන්න x අක්ෂයේ ඍණ 3 y අක්ෂයේ කීයද ඍණ 2 මේන් තියෙන y අක්ෂයේ ඍණ 2 මෙතන තමයි තියෙන්නේ හරිද එතන කවුද ඉන්නේ d අන්නේ කතාව අන්නේ දෙනවනේ කතාව හරිද දැන් e කියලා ලක්ෂයක් ඉන්නවලු ඊළඟ එක්කන e කියලා ලක්ෂයක් ඉන්නවලු 3 දී ඍණ 3ලු 3 දී ඍණ 3 හරිද x අක්ෂයේ 3 මෙතන y අක්ෂයේ මෙතන මෙතන අන්න උතන තමයි ඉන්නේ කවුද e අන්න එක තාම අන්න එක තාම හරි දැන් චුට්ටක් වෙනස් ටිකක් දැන් බලන්න ඒක වෙන පෑනකින් තරන්නම්කෝ මේවා අමාරු නෑ පොඩ්ඩක් quality ඒවා මම නිකන් දාන්නම් p කියලා ලක්ෂයක් ගන්නම් පණ්ඩාංක දෙන්න මෙහෙම 3 දී බිංදුව හරිද x අක්ෂයේ පිහිටීම කීයද 3 x අක්ෂයේ පිහිටීම 3 හරිද x අක්ෂයේ 3 y අක්ෂයේ බිංදුව x අක්ෂයේ 3 මෙතන තමයි p ඉන්නේ දැන් තේරෙනවද කතාව අන්න එක තමයි දැන් q කියලා එකක් ඉන්නවනේ q කියලා එකක් ඉන්නවලු මම ඒක ගන්න මෙහෙම බිංදුවේදී 4 ඒ කියන්නේ x අක්ෂයේ පිහිටීම කොච්චරද x අක්ෂයේ පිහිටීම බිංදුවයි x අක්ෂයේ බිංදුවයි හරි y අක්ෂයේ 4 මෙතන ඉන්නේ එතන තමයි කවුද ඉන්නේ q අන්න එක තමයි අන්න තමයි මේකේ අර කණ්ඩාංක ලකුණු කරන්නේ හරිද ඒක ලක්ෂ ලකුණු කරා අපි කාටිසිය තලයක අන්න එක තමයි හරි දැන් යන් ඊළඟ එකට හරිනේ ඊට පස්සේ අපි ඊළඟ මාතෘකාව විදියට යනවා අපේ අන්තක්ඛණ්ඩය කියන මාතෘකාව හරි ඊළඟ මාතෘකාව අන්තක්ඛණ්ඩය හරි අන්තක්ඛණ්ඩය අපි අන්තක්ඛණ්ඩය සාමාන්‍යයෙන් දාන්නේ C කියලා හරිද අන්තක්ඛණ්ඩයට දාන්නේ C කියලා හඳුන්වීමට යන්නේ කතාව C කියලා දානවා හරි අහගන්න මේකේ අන්තක්ඛණ්ඩයක් කියලා කියන්නේ මෙහෙම ඉස්සෙල්ලා මම කියලා දීලා පස්සේ අර්ථ දැක්වීම දෙන්නම් හරිද මම මෙහෙම ගන්නම් x හා y අක්ෂ පද්ධතියක් හරිද මෙහෙම ගන්නම් x හා y අක්ෂ පද්ධතිය මේන් තියෙන x අක්ෂය මේන් තියෙන y අක්ෂය හරිද මෙයා x අක්ෂය මෙයා y අක්ෂය කොහොම ගන්නම් මම මූල ලක්ෂය නම් අඳින්නේ නැතුව ඉන්නම් හරිද මම මෙහෙම මේකේ තියෙනවනේ අක්ෂ ලක්ෂ නෙමෙයි අක්ෂය අක්ෂ කීයක් තියෙනවද මේකේ දෙකක් තියෙනවා මේ x අක්ෂය මේ y අක්ෂය අක්ෂ දෙකක් තියෙනවා අක්ෂ දෙක කැපෙන්න මම සරල රේඛාවක් හදනවා මෙහෙම අක්ෂ දෙක හෝ එකක් කැපෙන්න පුළුවන් හරිද මොනවා ඉතින් මේ මෙහෙමම උන්නේ මම මෙහෙම අඳින්නත් පුළුවන් හරිද ඉතින් එක අක්ෂයනේ කැපිලා තියෙන්නේ මොහොම අඳින්න පුළුවන් හරිද මම අරමම ගන්න හරිද අක්ෂ කැපෙන්න මම ගන්නවා රේඛාවක් හරිද සරල රේඛාවක් හොඳට අහගන්න මේකේ මේ මෙන්න මෙතනට කියන මේ විශේෂ පදේ දන්නවනේ බිංදුව කියලා හරි මූල ලක්ෂය කියලා කියන්නේ අපි මෙහෙමයි කියන්නේ අක්ෂ කැපෙන ස්ථානවලට මූල ලක්ෂයේ ඉඳන් තියෙන දුරට අපි කියන මොකක් කියලාද අන්තක්ඛණ්ඩය අර්ථ දැක්වීම හරිනේ පාඩම් කරන්න යන්නේ පාතේරුම් ගන්න මොකද්ද අක්ෂ කැපෙන ස්ථානවලට මූල ලක්ෂයේ සිට ඇති දුර අන්තක්ඛණ්ඩය මෙතන මම නිකන් කියන්නම් නිකන් තුනත් වගේ තිබ්බ කියලා හිතන්නවා මේක කැපෙන මෙන්න මෙතන ඉඳන් මෙතනට දුර කීයද 3යි අර ඒ වගේ එකක් තියෙනවා මෙතනදී අන්තක්ඛණ්ඩ නම් දෙකක් තියෙනවා ඇත්තෙන්ම හරි මෙතන එක අන්තක්ඛණ්ඩයක් තියෙනවා දැන් මෙතන අන්තක්ඛණ්ඩයක් තියෙනවා මෙයාට අර නේ y අක්ෂයේ කැපිච්ච තරනේ උතන තියෙන්නේ හරිද ආයේ මෙන්න මෙතන තව එකක් තියෙනවා මෙතන මේක x අක්ෂය කැපිච්ච තැන ඔන්න උතන මේ දෙකක් විදිහට වෙනම ඉගෙන ගන්නවා මේකට අපි කියනවා y අක්ෂය මත අන්තක්ඛණ්ඩය මෙයාට කියනවා x අක්ෂය මත අන්තක්ඛණ්ඩය කියලා හැබැයි
මතක තියාගන්න මේ ලෙවල් එකේදී මේක ගැන නොසලකා හරිනවා. කතා කරන්නේ නැහැ. අදාළ නැහැ. තේරුණාද? අපි හිතන්නේ y අක්ෂය කැපිච්ච ගැන විතරයි. ඇත්තෙන්ම අන්තක්කණ්ඩ දෙකක් තියෙනවා හරිද මේ? x අක්ෂය මත y අක්ෂය මත අන්තක්කණ්ඩ නැහැ. x අක්ෂය මත අන්තක්කණ්ඩ නැහැ. හැබැයි මේ ලෙවල් එකේදී අපි කතා කරන්නේ නැහැ මේක ගැන නොසලකා හරිනවා. x අක්ෂය මත අන්තක්කණ්ඩ අපිට අදාළ නැහැ. හරිද කතාව? ඒක නිසා අපිට අදාළ වෙන්නේ කවුද? y අක්ෂය මත අන්තක්කණ්ඩ විතරයි. ඒ නිසා මම කියන්නේ දැන් මේකේ අර්ථ දැක්වීමේදී යද්දී මෙන්න මෙතන වගේ නිකන් c කියලා වගේ දාගන්න. ගාන හදන හැටි කියන්නම්. ඔය අර්ථ දැක්වීම තියරි එක දාගන්න ඕන නිසා ඔක කිව්වේ. හරිනේ? හා. ඇත්තේ මෙතන 3 තිබ්බනේ මෙතන දුර 3යි. එතකොට අන්තක්කණ්ඩ කෙලින්ම ගියද 3යි. හරිද? හා. හරි. එතකොට අපිට දාගන්න පුළුවන් මේකේ අර්ථ දැක්වීම දාගන්න පුළුවන් අක්ෂ කැපෙන ස්ථානවලට සරල රේඛාව මගින් අක්ෂ කැපෙන ස්ථානවලට මූල ලක්ෂයේ සිට ඇති දුර අන්තක්කණ්ඩය. මූල ලක්ෂයේ සිට ඇති දුර අන්තක්කණ්ඩය. ඔන්න එන්නේ. දැන් ඉතින් මේ සිරාම කතාව මෙහෙම හරිද? දැන් ඒක පොඩ්ඩක් අපැහැදිලි වගේ තිබ්බට මේක නිකන් හිතන්න මම මෙහෙම අඳින්න අරගත්තේ නෑ හරිද? මේක x අක්ෂය මේක y අක්ෂය කියලා හිතන්න හරිද? උන් ඔහොම සරල රේඛාව මම ගහන්නම්. ඔහොම සරල රේඛාවක් ගහන්න හරිද? මෙන්න මෙතන කැපිලා තියෙන්නේ 3ලු. එන අන්තක්කණ්ඩ කීයද? 3යි. එලින්ම අන්තක්කණ්ඩය 3යි. y අක්ෂයේ කැපිච්ච තැන තමයි අන්තක්කණ්ඩය කියන්නේ. අපිට අදාළ නැහැනේ x අක්ෂය කොහේ කැපුණත් අපිට අදාළ නැහැ ඒක. හරිද? y අක්ෂය කැපිච්ච තැන තමයි අපිට අදාළ. y අක්ෂය කැපුණ කොතනද? ඒක තමයි අන්තක්කණ්ඩය. y අක්ෂය කොතනද කැපෙන්නේ? ඒක අන්තක්කණ්ඩය. ඉතින් y අක්ෂය කැපෙන්නේ 3ේදී හරිද? තව එකක් නිකන් ගමු. මේක x අක්ෂය මේක කොහොම y අක්ෂය හරිද? මොනොම සරල රේඛාව තමයි මෙහෙම ඇඳලා තියෙනවා. මෙන්න මෙතන කැපුණේ ඍණ දෙකේදී. x අක්ෂය කැපිලා තියෙන ඍණ දෙකේදී. එහෙනම් අන්තක්කණ්ඩය කෙලින්ම කීයද? නේද? අන්තක්කණ්ඩය කීයද? අන්තක්කණ්ඩය කීයද? කෙලින්ම ඍණ දෙකේ. හරිද? අනේ කතාව. ඒතර y අක්ෂය කැපෙන තැන විතරයි. හරිද කතාව? ෂේප්. ඊළඟ මාතෘකාවට එන්න අනුක්‍රමණය ඊළඟ එක්කන. වැදගත් එකත් අනුක්‍රමණය. අනුක්‍රමණය සිම්පල් m. ඒකට අර අපි කියන්නේ සිම්පල් m කියලා. හරිද? අනුක්‍රමණය. මුලින්ම මේ අර්ථ දැක්වීම දීලා ඉන්නම්. පසුව කියලා දෙන්නම්. මේකේ අර්ථ දැක්වීම අදාළ නෑ. අද ලියාගත්තාට පස්සේ එතන ඉහා බලන්න යන්න එපා. හරිද? පසු කාලීනව බලන්න. දැන්ට බලන්න යන්න එපා. මේ මොකද තේරෙන්නේ නැහැ. සහ ඒකත් නෙවෙයි තියෙන්නේ. හරිද? අර්ථ දැක්වීමම දෙන්නම් ඉස්සලා අනුක්‍රමණයේ. x අක්ෂයේ ධන දිශාව සමග සරල රේඛාවක් x අක්ෂයේහි ධන දිශාව සමග සාධන වාමාවර්ත කෝණයේ ටැන්ජනය අනුක්‍රමණය. ඒතර අනුක්‍රමණය හරි අර්ථ දැක්වීම දුන්නේ. හරිද? ඒතර සිරාම කතාව මේක ඇත්තින්ම අනුක්‍රමණය කියලා අපි හඳුනන්නේ. දැන් මේ ලියන දේවල් නිකන් හිතන්න යන්න එපා. අදාළත් නැති වෙයි. අනුක්‍රමණය කියලා කියන්නේ ඇත්තෙන්ම tan අදාළ කෝණය tan θ කියලා මම දානවා. මම කියන්නේ මේ අදාළ කෝණයක් මම ගත්තේ θ කියලා. මේ සමහර කට්ටිය මේ tan කියලා දන්නේ නැතුව මොකද මේක තියෙන ත්‍රිකෝණමිතිය. හරිද? හිතන්න එපා. ඒකනේ කිව්වේ. එවුන්නේ නැහැ ඒක. එච්චරම අදාළත්වයක් නැහැ. හරිද? අපිට අදාළ වෙන්නේ මේකේ අනුක්‍රමණය කියන එක නේ. අපිට අදාළ වෙන්නේ මේක. අපි අනුක්‍රමණය කියලා සලකන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසට.
අන්නේ අන්නේ කතාව මේක තමයි අපි අනුක්‍රමණය කියලා පිළිගන්නේ. අපි හදන්නේ මේකේ. අනේ අපි හදන්නේ මේකින් අපිට දැනෙන්න ඕන මේක අනුක්‍රමණය යනු y කණ්ඩායක වෙනස බෙදීම x කණ්ඩායක වෙනසයි. කට්ටිය පටල ගන්නවා x කණ්ඩායක වෙනස බෙදීම y කණ්ඩායක. නෑ නෑ එහෙම නෙමෙයි පටල ගන්න එපා. y කණ්ඩායක වෙනස බෙදීම x කණ්ඩායක වෙනස තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. හරිද? හරි. මේකට අදාළ පොඩ්ඩක් ඉස්සෙල්ලා ගණන් සෙට් එකක් හදලා මේකට අදාළ සෙට් එක කියලා දෙන්නම්. එහෙම කරන්නම් මේ නැත්තම් කියලා දීලම ගණන් ටිකට එන්න නේද? හරිද? මේ කියන කතාව අවබෝධයෙන් අහගන්න. මම මේක කොහොම ගන්නම්? හරිද? මෙයා x අක්ෂයයි මෙයා y අක්ෂය. මම මේකට මේ මෙහෙම සරල රේඛාවක් ගන්නවා. මෙහෙම සරල රේඛාවක් ගන්නවා. හොඳින් අහගන්න. මේ සරල රේඛාව මම මෙහෙම ගන්න. කොහොම එකක් හරිද? හරිද? මෙතන y අක්ෂය කපාගෙන හරිද? මෙයා x අක්ෂයට සමාන්තර රේඛාවක්. හරිනේ කතාව. x අක්ෂයට සමාන්තර රේඛාවක්. හොඳින් අහගන්න x අක්ෂයට සමාන්තරයි නම් මෙයාගේ අනුක්‍රමණය බිඳුව. හරිද? x අක්ෂයට සමාන්තරයි නම් මෙයාගේ අනුක්‍රමණය මොකද්ද? බිඳුවයි. තේරෙනවද කතාව? අනුක්‍රමණය නෑ සිරා කතාව. ඇත්තෙම අර අපි tan කියලා ගත්තේ මෙයාගේ ආනතියක් ගන්න අපි. ඇත්තෙම ආනතියක් ගැන කතා කරන්නේ. ආනතියක් තිබ්බොත් විතර අනුක්‍රමණයක් තියෙනවා. මෙයාට අනුක්‍රමණයක් තියෙද නෑ අනුක්‍රම බිඳුවයි නේද? එතකොට මෙහෙම රේඛාවක් තිබ්බා කියලා හිතන්න නිකන්. මෙහෙම රේඛාවක්. හරිද? මෙහෙම රේඛාවක් තිබ්බොත් එයාගේ පොඩි ආනතියක් තියෙනවා. සමාන්තර නෑනේ. මෙයාටයි මෙයාට සමාන්තර නෑනේ. නේද? නේද? මෙතන ඉඳන් මෙතන තියෙන දුරත් මෙතන ඉඳන් මෙතන තියෙන දුරත් මෙතන ඉඳන් මෙතන තියෙන දුරත් වෙනස්නේ. මේක නම් එහෙම නෑ. මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට සමාන දුරකින් තියෙන්නේ. හරිද? මේකට අනුක්‍රමයක් තියෙනවා. මං කියපු කතාව තේරෙනවද? පොඩි හරි ආනතිය x අක්ෂය සමග ආනතියක් තියෙනවනේ. මෙයාට අනුක්‍රමයක් තියෙනවා. මෙයාට අනුක්‍රමයක් තියෙද නැහැ. මෙයාට අනුක්‍රමයක් තියෙනවා. හරිද? අනේ කතාව. හොඳින් තේරුම් ගන්න එක. දැන් මම මෙහෙම තව එකක් නිකන් මෙහෙම එකක් කරන්න. එයාට අනුක්‍රමයක් තියෙනවා නේ. ආනතියක් තියෙනවනේ x අක්ෂය සමග. දැන් මෙහෙම එකක් ගත්තොත් තමයි නැත්තේ. සමාන්තර මෙහෙම එකක් ගත්තොත් තමයි නැත්තේ. දැන් තේරෙනවද කතාව? හරිද? එතකොට වාට මේක අර අනුක්‍රමණය කියලා යම් දෙයක් ඔලුවට යන්නේ නැති. අනුක්‍රමණය අර අර්ථ දැක්වීම ගැන පොඩි අවබෝධයක් යන්නේ නැති. හරි. දැන් අරකට අදාළ අපි ගණන් සෙට් එකක් හදමු ඈ. හරිද? මුලින්ම මම sorry. A ලක්ෂයක් ගන්නම් 2දී 4 හා B කියලා ලක්ෂයක් ගන්නම් 4දී 6 කියලා. හරිද? මෙන්න මෙයාගේ මම AB කියලා උන ලක්ෂ දෙකක් ගත්තා. AB සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්න යනවා. හරිද? හරි ලියන්න මේකේ අර මේ වෙන හොඳුනා AB සරල රේඛා අනුක්‍රමණය. හරිද? AB ගේ අනුක්‍රමණය. හරිද? අනුක්‍රමණය මම වන්න යන්නේ. දැන් ඔයාලා අනුක්‍රමණය සම්බන්ධ සූත්‍රය දන්නවා. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසනේ. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. මම අර කණ්ඩාංක කියන පදේ ඔයාලා එහෙම කරන්න යන්න බෑ. ඔයාලා ලියන්න සම්පූර්ණ මම ලියන්න කම්මැලි නිසා y වෙනස බෙදීම x වෙනස කියලා දාන්න නෑ. අවුලක් නෑනේ. ඔයාලා ලියද්දි හරියට ලියන්න. හරිද? y වෙනස බෙදීම x වෙනස කියලා දැම්මා. ඔයාලා ලියද්දි හරියට ලියන්න y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස කියලා. හරිද? එතකොට මේකේ මම මේකේ ලිවීමේ පහසුවට මෙන්න මේක මෙහෙම දාගන්නම්. හරිද? මේකට ඇඩ් කරන්න පහසු වෙන්න. දැන් මේක ගත්තොත් එහෙම මේකෙන් දීලා තියෙන්නේ මේ මොකද්ද? x1 x කණ්ඩාංකයනේ. මේ දීලා තියෙන්නේ කවුද? y කණ්ඩාංකය. මේකෙත් එහෙම දාගත්තා. මේ කියන්නේ x2 මේ තියෙන්නේ කවුද? y2. y වෙනස කියලා කියන්නේ මොකද්ද? y කණ්ඩාංක වෙනස. මොකද්ද y කණ්ඩාංක වෙනස මේකේ?
y2 ඍණ y1. අනේ එහෙමනේ ගන්න. අර වෙනසක් කියලා කියන්නේ අවුරුදු 20 කෙනෙක් ඉන්නවලු අවුරුදු 10 කෙනෙක් ඉන්නවලු. වෙනස කොච්චරද? අවුරුදු 10යි. හරිද? අර 20න් අඩු කරා 10ක්. එහෙමනේ වෙනස ගන්නෙ. තේරෙනවද කතාව? මම y දෙකෙන් y එක අඩු කරා. හරිද? ඊළඟට ආයෙ ගන්නම් x දෙකෙන් x එක අඩු කරන්න නේ. හරිද? මේකේ y දෙක කවුද? 6යි. 6න් අඩු කරන්නම් මේකේ 4ක්. හරිද කතාව? මේකේ x දෙක කවුද? 4යි. 4න් අඩු කරන්නම් කීයක්ද? 2ක්. යන්නේ කතාව. අනේ කතාව. හරි. දැන් 6න් 4ක් අඩු කරාම කීයද උත්තරේ? 2යි. 4න් 2ක් අඩු කරාම 2යි. දැන් උත්තරේ කීයද එන්නේ? අනුක්‍රමණය 1යි එන්නේ. දැන් තේරෙනවද කතාව? අනුක්‍රමණය ගන්න විදිහ. y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනසෙන් ඔන්න හැදුවා. අනේ කතාව ඔන්න උන්කින් ආවා. හරිද? තව ලක්ෂයක් දෙන්න මම මෙහෙම. හරිද? තව ලක්ෂයක් දෙන්න. p කියලා එකක් දෙන්නම්. උඩ කැත එකක් දෙන්නම්. කැත කියලා කියන්නේ මේ විදිහට ලස්සන සුරු පිටීමක් එන්නේ නැතුව එන එකක් දෙන්නම්කෝ. දෙකේදී 3යි q කියලා කියන්නේ පහේදී 7යි. මොකද දෙන්නම් හරිද? දැන් pq ගේ අනුක්‍රමණය මට කලින් හදන්න නැහැ. pq ගේ අනුක්‍රමණය කොහොමද දෙන්නේ? සිම්පල්ෙම්නේ හරිද? එතකොට මොකක්ද දෙන්නේ? y වෙනස බෙදීම x වෙනස නේද? y වෙනස බෙදීම x වෙනස. y වෙනස කොහොමද ගන්නෙ? මම කිව්වේ කොහොමද ගන්නෙ මේක? මෙයා x1 මෙයා y1 මෙයා x2 මෙයා y2 හරිද? මොකද කරන්නේ මේකේ? y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 හරිද? y2 කවුද? y2 7යි. 7න් අඩු කරන්න කීයක්ද? 3ක්. හරිද? x2 කියලා 5යි. 5න් අඩු කරන්න කීයක්ද? 2ක්. 7න් 3ක් අඩු කරාම කීයද? 7න් 3ක් අඩු කරාම 4යි. 5න් 2ක් අඩු කරාම 4 බෙදීම 3යි. අර සුළු කරලා එහෙම දාන්න ඕනේ නැහැ. මේක ලස්සනයි. තේරෙනවද කතාව? එහෙම දාන්න එපා කැතයි. එහෙම දැම්මොත් හරි දශම නිකන් අවුලන්නේ දානවා. සාමාන්‍ය ඉතින් ඕනේ මෙහෙම තිබ්බොත් පොඩ්ඩක් ලස්සන ගැතියක් තියෙන භාග වර්ෂන් එකෙන් තියෙද්දි මේ කියන ප්‍රස්තාරවල හරිද? අනිත් හැමතැනටම මේක යෝග්‍ය වන්නේ මේ ප්‍රස්තාරවලදී මේ තිබ්බොත් පොඩ්ඩක් ලස්සනයි. හරිද? ආසනම් කරන්න ඉතින්. හරිනේ කතාව තේරෙනවනේ? ඇතැම් අවස්ථා තියෙනවා අනුක්‍රමණය ඍණ වෙන අවස්ථාද තියෙනවා. මෙන්න මේ විදිහට. මේකට අර එකිනෙක වෙනස් ටිකක් හදලා පෙන්නන්නම්. ඒ ලක්ෂයම ගන්නම් හරිද මම? මෙහෙම ගන්නම්කෝ. දෙකේදී 5 b ලක්ෂය ගන්නම් 4ේදී 3 වගේ ගන්න. හරිද? දැන් ගත්තොත් එහෙම මේක අර ab ගේ අනුක්‍රමණය. හරි. ටක් ගාලා ගන්න බෑ. අයියෝ. ab ගේ අනුක්‍රම කොහොමද එන්නේ? y වෙනස බෙදීම x වෙනස. y වෙනස බෙදීම x වෙනසයි. y වෙනස හරි මේක. x එක මෙයා y එක මෙයා x දෙක මෙයා y දෙක කියලා ගන්න. හරිද? y2 ඍණ y1 බෙදීම කවුද අය? x2 ඍණ x1 හරිද? y2 කවුද? 3න් අඩු කරන්න කීයක්ද? 5ක්. ඊළඟට 4න් අඩු කරන්න 2ක් හරිද? බලන්න. කියන්නේ 3න් 5ක් අඩු කරන්න බෑනේ නේ? 3න් 5ක් අඩු කරන්න බෑ ඍණ 2යි හරිද? මේක මේ දන්න මේ ඍණ කට්ටිය වැඩි කොච්චරක් හරි ඍණ 2ක්. 2ක් වැඩි අරුන්ට වඩා. හරිනේ? එහෙමනේ. 3න් 5ක් අඩු කරන්න බෑනේ. ඔව් නේ. ඔයා ගාව රුපියල් 50ක් තියෙනවා මං 100ක් ඉල්ලද දෙන්න බෑනේ. ණය වෙලානේ දෙන්නේ නේ. ණය වුණා නම් ඍණ එහෙම හරි කොහොම හරි මතක තියාගන්න හරි. 5න් 3න් 5ක් අඩු කරාම දැන් 3න් 5ක් අඩු කරන්න බෑ ඇත්තට ඍණ 2යි හරි. 4න් 2ක් අඩු කරාම කීයද? 2යි. හරි. විතර උත්තරේ ඍණ 1යි. දැන් තේරෙනවනේ කතාව? ඍණ 1ක් කියලා. අනේ නේම. හරි. තව එකක් දෙන්නම් මේක. චුට්ටක් ඒ හා වෙනස් තව පොඩ්ඩක්. p කියලා කියන්නේ තව එකක් දෙන්නම්. ඍණ
දෙකේදී ඍණ 4 Q කියලා කියන්නේ එකේදී 3 වගේ. හරි. දැන් බලන්න PQ ගේ අනුක්‍රමණය. හරිනේ. මෙයාව x1, මෙයා y1, මෙයා x2, මෙයා y2. මොකද වෙන්නේ? y වෙනස බෙදීම x වෙනසනේ. y වෙනස කොහොමද එන්නේ? y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. y2 කියන්නේ 3. 3න් අඩු කරන්න ඕන. දැන් අඩු කරන්න ඕන ඍණ 4. එතකොට ඔයාට වරහන දාලා නේ ඍණ එක ළඟට එහෙම ලියන්න බෑ හරිද? මතක තියාගන්න. එහෙම ඍණ එක ළඟ ලියන්න බෑ. වරහනක් තුල ලියන්නේ මෙහෙම. ඍණ අර එක ළඟ තියන්නේ නැල්ල උහුම. නේද නේද? එන්න මෙහෙම තමයි දාන්නේ හරිද? x2 ගන්න. x2 කියලා කියන්නේ 1යි. එකෙන් අඩු කරන්න කීයක්ද? අන්න ඍණ 2ක්. හරිද? හරි. එතකොට මෙතන එනවා කොහමද? 3 ඍණයි ධන වෙනවා ධන 4. මෙතන 1 ඍණයි කොච්චර දෙනවා? ආයි ධන වෙනවා. ධන 2යි. අන්න ඒක වැදගත් බලන්න හොඳට. ඒකට 3යි 4යි 7යි මෙතන එනවා 7 බෙදී 3ක් එන්නේ. අන්න ඒක තමයි. අන්න යාගේ අනුක්‍රමණය ආවයි. හරිද? ඒකට 7 බෙදීම 3ක් එන්නේ. තේරෙනවනේ කතාව? හරි. දැන් අපි ඊළඟට එන්න යන්නේ සරල රේඛීය ප්‍රස්ථාර වර්ග වලට. හරි කතාව. සරල රේඛීය ප්‍රස්ථාර වර්ග. හරිද? දෙකක් තියෙනවා. මේක හරියනේ ඔක හොඳට දාගන්න අනුක්‍රමණය වැදගත්. ඒක සරල රේඛීය ප්‍රස්ථාර වර්ග දෙකක් තියෙනවා. හරිද? සරල රේඛීය ප්‍රස්ථාර වර්ග දෙකයි. සරල රේඛීය ප්‍රස්ථාර වර්ග දෙකක් තියෙනවා. හරිද? පළවෙනි එක්කෙනා තමයි පළවෙනි මොඩල් එකේ කට්ටිය y සමානයි mx ආකාරය. හරිද? දෙවෙනි කට්ටිය තමයි y සමානයි mx ධන c ආකාරය. අන්න මොඩල් දෙකක් තියෙනවා. හරිද? එකක් මොකද්ද y සමානයි mx ආකාරය. අනිත් එක්කෙනා මොකද්ද y සමානයි mx ධන c ආකාරය. හරිද? වැදගත් හරිද? එතකොට මුලින්ම අපි මේක දාගමු. මේ ආකාරය කියලා දාගන්න ඕනේ. හැම y සමාන mx ආකාරය මෙයා ආකාරය කියලා දාගන්නවා. mx c ආකාරය. හරිද? තව තියෙනවා මේ අපි ඕලෙල් මට්ටමට කතා කරන්නේ මේ ආකාර දෙකෙන්. එතකොට අපි ගානක් හැදුවොත් සරල රේඛීය ප්‍රස්ථාරයක් හැදුවොත් මේ ආකාර දෙක පිළිපදින්න ඕන. හරිද කතාව? එතකොට දැන් මුලින්ම අපි දාගමු y සමාන mx ආකාරය ගැන. හරිද? හරි යන්න y සමානයි mx ආකාරය. මේ මොඩල් එකේ විශේෂත්වය හරිද? මේ මොඩල් එකේ විශේෂත්වය තමයි මේ ආකාරයේ ප්‍රස්ථාර අනිවාර්යයෙන්ම බිඳුව හරහා යනවා. හරිද? මේ ආකාරයේ ප්‍රස්ථාර අනිවාර්යයෙන් මොකද වෙන්නේ? බිඳුව හරහා යනවා. ඒකට අපි කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. වැදගත්. එතන ලියන්න ඕන. අනේ කතාව මේකේ වැදගත් කියලා ලියන්නේ මොකද්ද? මෙම ආකාරයේ ප්‍රස්ථාර මොකද්ද වෙන්නේ? මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. අනේ කතාව මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. මගේ අකුරු කැතයි හරිද? ඔය ගණන් ගන්න එපා. ඔයාලා ලස්සන ලියන්න නේද? මෙම ආකාරයේ ප්‍රස්ථාර මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. ඒ කියන්නේ මෙහෙම මේක මකලා දාන්නම් ඒක කැතයි නිසා. හරිද? මෙන්න මෙහෙමයි. මෙයාලා අනිවාර්යෙන් මූල ලක්ෂ්‍ය හරහාම ගමන් කරන්න ඕන. එහෙම වෙන්න ඕනේ. මෙහෙම ඉඳන්ම ගන්න ඕන. මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන්න ඕන. ඔකේ විශේෂත්වය. දැන් තේරෙනවද කතාව? මෙයා අනිවාර්යෙන් මොකද වෙන්න ඕන?
මූල ලක්ෂය හරහා මෙයා බිඳුව හරහා ගමන් ගන්න වුණා. අනිවාර්යෙන් එක්ක මෙහෙම මොඩල් එකක් හෝ නැත්නම් මෙහෙම මොඩල් එකක් වෙන්න පුළුවන්. බිඳුව හරහා කොහොම හරි ගමන් කරයි. මෙහෙමත් කොහොම හරි මෙයා බිඳුව හරහා ගමන් කරනවා නම් එයා අනිවාර්යෙන් මොන ආකාරයේද? y සමානයි mx ආකාරය. හරිනේ කතාව. තේරෙනවද කතාව? හරි. දැන් මෙහෙමයි. දැන් මම මෙහෙම එකක් ගන්නම්කෝ. දැන් මේක මම යන්නේ මේක ඔප්පු කරන්න යන්නේ. ඒ ඔප්පු කිරීම නම් මේ ඕලෙවල් වලට නැහැ හිතන්න යන්න එපා. කමන්නේ තීරිය වල තියෙන නිසා දෙන්නා සිද්ධාන්ත වල. ඒ සිද්ධාන්ත ඔයාලගේ නැද්ද කොහෙද? කමන්නේ මම දෙන්නම් ඒක ටිකක් තේරෙන්නේ නැති වුණොත් එහෙම හිතන්න යන්න එපා. මේක අතාව කියලා දෙන්නම්. හරිද? හරි ලේසි. හරිද? දැන් මෙතන මේ මම මෙහෙම දාන්නකෝ මෙතන මම මෙහෙම බිඳුවේදී බිඳුව මූලක්ෂයේ කණ්ණාංක මම දන්නව නේද බිඳුවේදී බිඳුව මෙයාලගේ යාලා අනිවාර්යෙන් දෙනවා මේකේ අනුක්‍රමණය m කියලා දෙනවලු එහෙම හිතන්න අනුක්‍රමණය m කියලා දුන්නා කියලා හිතන්න අනුක්‍රමණය m කියලා දුන්නා කියලා හිතන්න හරිද මම මට කැමති ලක්ෂයක් මෙන්න මෙහෙම දාගන්නම් මේක ඔප්පු කිරීම නිසා බලන්න තේරුම් නැත්තම් ස්කිප් කරලා යන්න තේරුණා නම් ඔළුවට ටිකක් දාගන්න හරිද මෙහෙමයි මේකේ OP රේඛාව තියෙනවා මම මේකේ දන්නවා අනුක්‍රමණය හැබැයි මම අනුක්‍රමණය හොයන්න විදියකුත් දන්නවා කොහොමද අනුක්‍රමණය හොයන්න දන්නේ මේකේ දැන් මම කලින් ඉගෙන ගත්ත අනුක්‍රමණය සූත්‍රය y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස කියලා ඒක දාන්නද මෙතන මොන්න මේකේ ලියන්නද මෙහෙමයි OP රේඛාවේ අනුක්‍රමණය OP රේඛාවේ අනුක්‍රමණය OP රේඛාවේ අනුක්‍රම කොහොමද එන්නේ y වෙනස බෙදීම x වෙනස කියලා දාන්නනේ y වෙනස බෙදීම මොකද්ද x වෙනස y වෙනස ටක් ගාලා කියන්න y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 හරිද y2 කියන්නේ මේ යන්නේ මම මෙහෙම ගන්නම් මෙයා x1 මෙයා y1 මෙයා x2 මෙයා y2 කියලා ගන්න හරිද මොකද්ද y2 කියන්නේ කවුද y බා කියලා කියන අර තේරෙනවද බා කියලා කියන උඩින් ඉරක් ගැහුවොත් එහෙම බා කියනවා හරි ඒක හිතන්න යන්න එපා හරි මම මෙහෙම ගන්න y බාරින බිඳුව x බාරින බිඳුව අර මේකේ කණ්ඩාංක දන්නේ නැති නිසා මම එහෙම ගත්තේ ඒකයි අර බා කියලා ගන්න හැබැයි ඒ එහෙම තමයි ලියන විදිය හරිද ඒකයි කිව්වේ එතකොට මේකේ y භාගයෙන් බිඳුවක් අඩු කරලා වැඩක් නැහැ නේ y බාම නේද උත්තරේ නේද කතාව x භාගයෙන් බිඳුවක් අඩු වැඩක් නැහැ x බාම තමයි උත්තරේ දැන් තේරෙනවද කතාව හැබැයි මම දන්නවා දැන් මම මේකේ අනුක්‍රමණය හොයාගත්තට මම දන්නවා මේකේ අනුක්‍රමණය එන විදිය කොහොමද නමුත් මෙහි අනුක්‍රමණය නමුත් OP අනුක්‍රමණය කවුද දුන්නා අපිට එයාලා කිව්වා මේ කවුද M නිසා අනේ ඒක දුන්නා අපිට ඔප්පු කරද්දි දුන්නා තේරෙනවද කතාව නමුත් OP අනුක්‍රමණය M නිසා මට කෙලින්ම මෙහෙම සමාන කරන්න පුළුවන් m සමානයි y බා බෙදීම x බා කියලා. නේද කතාව? ඒක අවුල නැහැ. ඉතින් මේත් කියන්නේ එකම ගැන මේත් කියන්නේ එකම ගැන. හරි. ඉතින් සමානයි. කොහොම දැම්මා. දැන් මෙතනින් මම මෙතන මේ x බාව මේක x භාගයෙන් ගුණ කරන්න මේකත් x භාගයෙන් ගුණ කරන්න මෙයාට මේ අහක් වෙලා යයි. මට මෙහෙම එකක් එනවා. y සමාන mx බා. චුට්ටක් වෙනස් කරවලා ලියන්න. y බා සමානයි mx බා දැන් අපි කරන්නේ දැන් ඊළඟ පියවර විදිහට කරන්න මොකද්ද y බා වෙනුවට y ද x බා වෙනුවට මොකද කරන්නේ x ද ආදේශය පස්සේ එනවා අපිට ලස්සන සූත්‍රය y සමානයි mx කියලා අන්නාව දැන් තේරෙනවද කතාව අන්න ඔප්පු වුණා අන්න y සමාන mx කොහොම තමයි ඔප්පු කරන්නේ හරිද කතාව තේරෙනවද දැන් තමයි ඔප්පු කරන්නේ. එතකොට මේකේ මේ m ගෙන් කියන්නේ මේ y ගෙන් කියන්නේ y අක්ෂය. හරිද? x ගෙන් කියන්නේ කවුද? x අක්ෂය. x අක්ෂය කණ්ඩාංක ගැන එහෙම කියන්නේ.
ආදේශ කරලා ගන්න ඕන. හරිද? ඒක කියන්නේ කොහොම තමයි ආවේ. මේකේ m ගෙන් කියන්නේ කවුද? අනුක්‍රමණය. මෙයාගේ මේ m ගෙන් කියන්නේ මෙයාගේ මෙතන මේ m ගෙන් කියන්නේ කවුද? මෙයාගේ m ගෙන් කියන්නේ අනුක්‍රමණය. m ගෙන් කියන්නේ අනුක්‍රමණය. දැන් තේරෙනවද කතාව? අනුක්‍රමණය ධන හෝ ඍණ වෙන්න පුළුවන්. අනුක්‍රමණය ධන හෝ ඍණ විය හැකියි. හරිද කතාව? හා. ඒතර මේකේ m ගෙන් කියන්නේ කෙලින්ම කවුද? අනුක්‍රමණය. දැන් හරිද කතාව? හරි. දැන් යා. දැන් මම මෙහෙම දාන්න. y සමානයි 2x කියලා දාන්න. මෙයා මොන මොඩුල් එකේද? මොන මොඩුල් එකේද? y සමාන ඒවා දෙකයි අපිට දෙකයින් තියෙන්නේ නේද? y සමාන mx mx තන 100ද? mx y සමාන mx මෙයා. දැන් තේරෙනවද කියලා? මෙයා y සමාන mx ආකාරය. එයාව තමයි මෙයා පිළිපදින්නේ. හරි. මේට මෙයා සෙට් වුණා m කියන්නේ කෙලින්ම දෙකයි. ඒ කියන්නේ m කියන්නේ කවුද? අනුක්‍රමණය. අනුක්‍රමණය කෙලින්ම කීයද මෙයාගේ? අනුක්‍රමණය කෙලින්ම දෙකයි. හොඳට මතක තියාගන්න. අනුක්‍රමණය කෙලින්ම දෙකයි. දෙකයිගේ ධන දෙකයි එන්නේ. හරිද කතාව? මේකේ මම අර මෙහෙම කරන ගම අපි දල සටහනුත් අඳිමු. මේ දල සටහන් ඇඳීම මාර වැදගත්. අපි වක්‍ර ප්‍රස්ථාරවල දල සටහන් අඳින්න ඕන. දල සටහන් ඇඳලා තමයි කරන්නේ. හරිද? වෙනම විදියක් සම්ප්‍රදායෙන් වෙනම අර තියෙන විදිය නෙවෙයි කරන්නේ. මේක බලමු. ඒ විදිහට කරලා බලමු. මේ දැන් මේක අපි දල සටහන් අඳිමු. දල සටහනක්. එතකොට මේකේ දල සටහන කොහොමද එන්නේ? මේක x අක්ෂය මේක y අක්ෂය. හොඳට අහගන්න. ඔයා මේකේ අඳිද්දි දන්නවා අනිවාර්යෙන් මේක මූල ලක්ෂ්‍ය හරහා යනවා කියලා. මෙතනින් පටන් ගන්නවා කියලා තමයි. හොඳට අහගන්න. හොඳට අහගන්න මේක. මෙයාගේ අනුක්‍රමණය කීයද? ධන 2යි. අනුක්‍රමණයේ ධන නම් පටන් ගන්න සිට යන්නේ උඩට. පටන් ගන්න තැන සිට යන්නේ උඩට. අන්න එච්චරයි කතාව. දැන් තේරෙනවද කියලා? අනුක්‍රමණයේ ඍණ නම් ඒක කියන්නම්. තව එකකෙදි කියන්නම්කෝ. මේකේ දෙකක් විතර හදලා. තේරෙනවද කතාව? පටන් ගන්නවා අනිවාර්යෙන් දන්නවා මේක මූල ලක්ෂ්‍ය හරහා යනවා කියලා. ඇයි එහෙම කියන්නේ? මේ y සමාන mx නේ. දන්නවනේ ඒකේ පොදු ලක්ෂණය මොකද්ද? මූල ලක්ෂ්‍ය හරහා යනවා කියලා. ඒතකොට මෙයා මේ පටන් ගන්න තැන ඉඳලා යන්නේ උඩට. හරිද? උඩ පැත්තට යන්නේ. හරිද කතාව? ඇයි ඒ උඩට යන්නේ? අනුක්‍රමණය දන්න නිසා. හරිද? ඒ ඔයාට මේකම අර මේ රේඛාව මෙහෙම දික් කරගෙන යන්න පුළුවන්. ඒකම තමයි ඔය තියෙන්නේ. එතන මේ කවුද? මෙයාට නම දාන්න පුළුවන් y සමානයි කවුද මේ? 2x. හරිද කතාව? ඔය තියෙන y සමානයි 2x තමයි දීලා තියෙන්නේ. හරිද කතාව? තව එකක් බලමු. y සමානයි 5x. හරිද? දැන් බලන්න. මොකද වෙන්නේ? මෙයා කවුරු වගේද? මොන ආකාරයද පිළිපදින්නේ? මෙයා කවුරු මොන ආකාරයද? mx වගේ. y සමාන mx වගේ. අනුක්‍රමණය කීයද දැන්? කියන්න. අනුක්‍රමණය. අනුක්‍රමණය කීයද දැන්? 5යි. අනුක්‍රමණය 5යි ධන 5යි. හරිද? ඇන්දොත් එහෙම මේක x අක්ෂය මේක y අක්ෂය ඇන්දොත් එහෙම කොහොමද එන්නේ? ඉස්සරහ මේ x ට ඉස්සර 5 ධන 5 තියෙන්නේ. එහෙනම් කොහොම පටන් ගන්න මෙතනින් කියලා දන්නවා? යන්න කොහෙද? උඩට. කොහොම එකක් එන්න ඕනේ. මෙයා කවුද කෙලින්ම y සමානයි කීයද? 5x. දැන් තේරෙනවද නේද? y සමානයි 5x වෙන්නේ. හරි නේද කතාව? දැන් මේක ඍණ එකකටත් යනවා. දැන් මෙහෙමයි. y සමාන මෙහෙමයි. y සමානයි ඍණ 2x. හරිද? y සමාන ඍණ 2x. හරිද? මෙයත් මොන වගේද? මොන ආකාරයේද පිළිපදින්නේ? y සමානයි මොකද්ද? mx ආකාරය. එහෙනම් අනුක්‍රමණය කියයි ටක් ගාලා අනුක්‍රමණය කීයද මෙයාගේ? අනුක්‍රමණය ටක් ගාලා කියන්නේ අනුක්‍රමණය සිම්පල් අනුක්‍රමණය කීයද? ඍණ 2යි. අනුක්‍රමණය ඍණ 2යි. හරිද? එහෙනම් මේ ප්‍රස්ථාරය යන ටක් ගාලා මේන් x අක්ෂය මේන් y අක්ෂය. ඔයා දන්නවා මේක y සමාන mx නිසා අනිවාර්යෙන් බිඳුව හරහා යන්නේ. උඩටද යන්න ඕන පල්ලෙහාටද? මේ පටන් ගන්න තැන ඉඳලා උඩට යනවා නම් ධනනේ අනුක්‍රමණය ඍණ උනේ කොහෙද යන්නේ? පල්ලෙහාට. දැන් තේරෙනවද? පල්ලෙහාට මේ පැත්ත. මෙයා උඩලා මේ මෙහෙට යන්නේ. මෙහෙට එහෙම නෙමෙයි. අන්න ඒ තරුම තමයි මේක දික් කරාම අරුම නේ. හරි එහෙම නෙමෙයි. මේක මෙහෙට දික් කරා. එතන මෙතන එන්නේ y සමානයි ඍණ 2යි. හරිද කතාව? හරිනේ. තව එකක් එහා පැත්තේ එකකින් තව එකක් හදන්නකෝ. y සමානයි ඍණ එහෙම. දැන් පොඩ්ඩක් වෙනස් කරන්න. 2යි y සමානයි ඍණ 3යි x හරිද? කොහොම එකක් තියෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් බලන්න මෙයාගේ y ගේ ඉස්සරහින් ඉන්නේ දැන්
ඇත්තෙන්ම y සමාන mx වල නිකන් y සමාන mx වල ලක්ෂණ නිකන් ඇත්තෙන්ම y සමාන mx ප්‍රස්ථාරය ගත්තොත් සිරා කතාව x ගේ ඉස්සරහා තියෙන සෝරි y ගේ ඉස්සරහා සංගුණකයේ කීයද y ගේ ඉස්සරහා තියෙන සංඛ්‍යාව 1 තියෙනවා. ඒක වෙන්න ඕන අවශ්‍යතාවයක්. එක තිබ්බේ නැත්තම් එක කරගන්න. එක සංගුණක එක වෙන්න ඕන එක තිබෙනද එක කරගන්න. මේක එක වෙලා නැහැ. හරිද? මොකද කරන්නේ? එක කරගන්න. දෙකක් y සමානයි ඍණ 3x තියෙනවා එක කරගන්න. දෙකෙන් බෙදන්න දෙකෙන්. මේ පැත්ත දෙකෙන් මෙයාට මෙයා කැපුණාම y සමාන එකේද ඍණ 3 බෙදීම 2යි x. හරිද කතාව? එතකොට මේකෙන් මේ විදිය ප්‍රස්ථාරයක්. හරිද? මොකක් ගත්තොත් x මේක y දැන් මූල ලක්ෂ්‍ය හරහා මෙතනින් පටන් ගන්න. මූල ලක්ෂ්‍ය හරහා තමයි යන්නේ. දැන් කොහෙටද යන්නේ? හරිද මේ පැත්ත. නැත්නම් යන්න පුළුවන් y සමානයි ඍණ 3 බෙදීම 2යි. හරිද? මේ දල සටහන් නැන්දේ හැම එකම එක වගේම කියන්නේ දලතනේ අඳින්නේ. මේ මුල් එක තමයි එන්නේ. දල එකක් හොයන්නේ හරිද? ප්ලෑන් එකක් වගේ. හරිද කතාව? මේකෙන් අර ලක්ෂ වලින් දෙන එකක් ටුට්ටක් බලමු. ඒ කියලා මූල ලක්ෂය හරහා යන කියලා කියයි. හරිද? මෙහෙම කියන්නේ. ගානක. මෙහෙම කියයි. මූල ලක්ෂය හරහා යනහා ඒ කියලා කියන්නේ දෙකේදී 4 ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවේ සමීකරණ ලියන්න. සරල රේඛාවේ සමීකරණ ලියන්න. හරිද? මූල ලක්ෂය හරහා ගමන් කරනවා කියලා කියනවා මෙයාලා. එහෙනම් අනිවාර්යෙන් බිඳුව හරහා යන්න ඕන. මොකද්ද? ඔයා දන්නවා මේකේ දාන්න කලින්ම දාන්න මෙයාගේ සමීකරණය දන්නවා කවුද? y සමානයි mx. දැන් තේරෙනවද කතාව? සමීකරණය දාන්න කලින්ම දන්නවා y සමානයි mx කියලා. හරිද? m හොයන්න ප්ලෑන් කරන්න ඕන. දැන් කියන්න මූල ලක්ෂය හරහා යනවනම් අනිවාර්යෙන් එක කණ්ඩායමකේ බිඳුවේ බිඳුව. මම O කියලා ගන්නම් මේක. ඊළඟට A කියලා ගන්නවා. A කියලා කියන්නේ කවුද? 2ේදී 4. ඔන්න කණ්ඩායමක දෙක. මේක කොහොමද මම දාගත්තේ? ඇයි මූල ලක්ෂය හරහා යනවා කියලා තියෙනවනේ ගානේ. ඒකයි. හරිද කතාව? දැන් ඕන්න මේක ඇඳ ගන්න පුළුවන්. හරිද? අර ගානටම මේ x1 මෙයා y1 මෙයා x2 මෙයා y2. මොකද කරන්නේ? අනුක්‍රමණයෙන් හොයන්න ගේම තියෙන ඉතින්. කොහොමද අනුක්‍රමණය හොයන්නේ? අනුක්‍රමණය m කියලා කියන්නේ y වෙනස බෙදීම මොකද්ද? x වෙනස. y වෙනස බෙදීම x වෙනස. ඒ කියන්නේ y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. හරිද? හරි. බලන්න y2 කියන්නේ කවුද? y2 කියලා 4. 4ෙන් අඩු කරන්න කොච්චරද? බිඳුවක්. මේක 2ෙන් අඩු කරන්න කොච්චරද? බිඳුවක්. හරි 4ෙන් බිඳුවක් 4යි. කීයද උත්තරේ? 2. අන්න මෙයාගේ අනුක්‍රමය 2යි. දැන් ඔයාලට ලියන්න පුළුවන් මෙයාගේ සමීකරණය උත්තර දෙන්නේ y සමානයි 2යි. හරිද? y සමානයි 2යි. සමීකරණ ලියන්න. උණ ඇඳලත් පෙන්නන්න පුළුවන්. හරිද? බිඳුවේදී බිඳුව දැන් තුනේදී ලක්ෂ ලකුණු කරලා නේද? කාටිතිය තලයක් ඔයාලට ඇඳලා පුළුවන් ලකුණු කරන්න. මේ බිඳුවේදී බිඳුව ඊළඟ එකට මෙන්න මෙතන දෙකේදී මෙන්න මෙතන 4ක් හරි. ඕ මේක කලින්ද තියෙන්නේ. මේක ඕ මෙතන හරි. ඔය ඇඳ ගන්න මේක ගන්න. මම දාල එකක් විතර ඇඳේ. දැන් හරිද කතාව? දැන් යන්නේ y සමානයි ඊළඟ ආකාරය ඊළඟ මුල් එකට y සමානයි මොකද්ද? mx ධන c ආකාරය. හරිද? ඊළඟ මුල් එක y සමානයි mx ධන c ආකාරය. y සමානයි mx ධන c ආකාරය. අනේ කතාව y සමානයි mx ධන c ආකාරය. මෙයාලා මොකද්ද විශේෂත්වය? මෙයාලා බිඳුව හරහා යන්නේ නැහැ. තේරෙනවද කතාව? මෙයාලට අන්තක්ඛණ්ඩයක් තියෙනවා. මෙයාලට y අක්ෂය මත අන්තක්ඛණ්ඩයක් තියෙනවා. මුලින් ඔප්පු කිරීම බලලා පස්සේ අර වගේ කරමු චුට්ටක්. මෙහෙම ලියන්න බලන්න චුට්ටක්. උට ලියන්න ඕන y අක්ෂය මත අන්තක්ඛණ්ඩය දන්නා හා y අක්ෂය මත අන්තක්ඛණ්ඩය දන්නා හා අනුක්‍රමණයේ සිම්පල් m වූ අනුක්‍රමණයේ සිම්පල් m වූ සරල රේඛාවක් සලකමු.
හරි y අක්ෂය මත අන්තක්කණ්ඩය දන්නා හා අනුක්‍රමණය සිම්පල් එම්මෝ සරල රේඛාව සලකුණු. හරි කතාව. ඒ අවශ්‍යතාව ඔන්න ඔහොමයි දෙන්නේ. දැන් මම මෙහෙම දාන්න. මෙයාලා කියනවා ගානේ y අක්ෂය මත අන්තක්කණ්ඩය දන්නවලු. මම මෙහෙම එකක් ගන්න. ඕම එකක් ගන්නම්කෝ. y අක්ෂය මත අන්තක්කණ්ඩය දන්න. මෙයා. මම මෙයා කියන්නම් c කියලා. සහ මෙයාගේ අනුක්‍රමණයක් දන්නවලු. මෙයාගේ අනුක්‍රමණය m කියලා ගන්නවා. මේ අනුක්‍රමණය. හරිද? දැන් මේක ඔප්පු කිරීම පොඩ්ඩක් අවුල් මේ හොඳට පොඩ්ඩක් බලන්න ගණන් ටික තේරෙනවා. හරිද? ඔප්පු කිරීම චුට්ටක් බලන් ඉන්න. පොඩ්ඩක් අවුල්ලාගෙන හිටිය යන්න මේක. එහෙම නෑනේ ඔයාලට වැඩි දෙයක් මං හිතන්නේ. හරිද? මෙතන මම මෙහෙම ගන්නම්. මෙතන ගන්නම් ඕනනම් p කියලා හරි මොකක් හරි ලක්ෂයක් ගන්නවා. මම කැමති ලක්ෂයක් දා ගන්නවා. අපි සාමාන්‍යයෙන් මම කැමති ලක්ෂය දාගත්තේ x බා y බා කියලා තමයි දාන්නේ. ඒක එහෙම තමයි. හරිද? දැන් මට කියන්න මෙතන කණ්ඩාංක. මෙතන මං කිව්වේ මෙතන c කියලා. අන්තක්කණ්ඩයනේ දන්නවා කිව්වේ. එතන c කිව්වේ. නේද? මෙතන c දැම්ම චුට්ටක් අවුල් යනවා. මෙතන c දැම්මේ. මට කියන්න මෙතන කණ්ඩාංකේ. කොහොමද එන්නේ? කොහොමද එන්නේ? x කණ්ඩාංකේ බිඳුවයි y කණ්ඩාංකේ c. දැන් තේරෙනවද කතාව? දැන් ඉතින් ඔයා දැන්ට නම් ඉතින් අරක පුරුද්දට දාන්න පුළුවන්. අපි ඉතින් මේකේ අනුක්‍රමණය යාලා දීලා තියෙනවා. සහ මම මේකේ අනුක්‍රමණය හොයන්න දන්න විදියක් කියන්නේ. OP නේ නේද? CP කියලා දාගන්න දැන්. CP රේඛාවේ මේ මෙතන C නේ. ඒකයි CP කියලා ගත්තේ. අනුක්‍රමණය. සිම්පල් M වඩ අනුක්‍රමණය M කියලා දැම්මොත් අවුල් නැහැ නේ. මෙතනත් තියෙනවා නේද? හරි. සවුන්ඩ් නැහැ. අනුක්‍රමණය කොහොමද එන්නේ? y වෙනස බෙදීම මොකද්ද? x වෙනස. මට කියන්න y වෙනස කොහොමද එන්නේ? y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 නේද කතාව? y2 කවුද මේකේ? y2 මේ මෙයා x1 මෙයා y1 මෙයා x2 මෙයා y2 කවුද? y බාර් ඍණ කවුද? y බාර් ඍණ c බෙදීම x2 x බාර් ඍණ බිඳුව. හරිද කතාව? හරිනේ කතාව? නමුත් මෙන්න මේ CP ගේ අනුක්‍රමණය. නමුත් CP ගේ අනුක්‍රමණය. නමුත් CP හි අනුක්‍රමණය කොච්චරද? නමුත් CP ගේ අනුක්‍රමණය සිම්පල් m නිසා. CP ගේ අනුක්‍රමණය සිම්පල් m නිසා. මට ලියත හැකි සිම්පල් m සමානයි y බාර් ඍණ c බෙදීම x බාර්. ඇයි මේ x බාර්ගේ බිඳුව කඩු කරන වැඩක් නැහැ. x බාර්මනේ නේ. හරිද? දැන් බෙදීමක් තිබ්බොත් හරි කැත නිසා මම මොකද කරන්නේ? x බාර් නැති කරගන්න මම සුළු කිරීම කරනවා. x බාර්ගෙන් ගුණ කරන්නා x බාර්ගෙන් ගුණ කරන්නම්. හරිද කතාව? මොකද වෙන්නේ? x බාර්ට x බාර් සුළු වෙනවා. y බාර් ඍණ c මෙතන එන්නේ mx බාර්. දැන් y බාර් හොයන්න පුළුවන්. mx බාර් ධන c. දැන් ලියන්න මම මෙහෙම ලියන්න. y බාර් සමානයි mx බාර් ධන c. දැන් මෙහෙම ලියන්න. y බාර් වෙනුවට මම ආදේශ කරන කවුද? y ද. x බාර් වෙනුවට ආදේශ කරන කවුද? x ආදේශයද. එතකොට මට ගන්න පුළුවන් කෙලින්ම y සමානයි mx ධන c. දැන් තේරෙනවද කතාව? y සමානයි mx ධන c. දැන් m කියලා කියන්නේ කවුද මේකේ? අනුක්‍රමණය. c කියලා කියන්නේ කවුද මේ? අන්තක්කණ්ඩය. එතන තේරෙනවද කතාව? එතකොට මට මේක ලියන්න පුළුවන් මේක ඇසුරෙන්. හරිද? මේක ඇසුරෙන් මේ m කියන්නේ කවුද? අනුක්‍රමණය නේද? m කියන්නේ අනුක්‍රමණය නේද? c කියලා කියන්නේ කවුද? අන්තක්කණ්ඩය. C කියලා කියන්නේ එතකොට අන්තක්කණ්ඩය. දැන් තේරෙනවද කතාව? එතකොට m කියලා කියන්නේ අනුක්‍රමණය, c කියලා කියන්නේ අන්තක්කණ්ඩය. ඔච්චරයි. දැන් අන්නේ කතාව. හරිනේ? ඔක තමයි එන්නේ. හරි නේද? පොඩි කරලා දෙන්න.
පේනවනේ දාන්න පුළුවන්. හරි මේ එතකොට y සමාන mx තන c ඔන්න ඔහොම තමයි හැදුනේ y සමානයි mx තන c. හරිද කතාව? දැන් මේක ඇසුරෙන් ගණන් ටිකක් අපි හදමු. හරිද? දැන් බලා ගන්න මම මෙහෙම එකක් දෙන්න. හොඳට අහගන්න. පළවෙනි එක y සමානයි 2x ධන 3යි. හොඳින් අහගන්න. හොඳට අහගන්න. y සමානයි 2x ධන 3යි. මේක ගත්තොත් එහෙම මෙයා මොන ආකාරයේද? mx mx ධන cද? mx mx ධන cද? mx ධන c නේ. y සමානයි mx ධන c මේ කියන්නේ කවුද? y සමානයි sorry. මේ කවුද? y සමානයි mx ධන c ආකාරය. ටග්ගාලා කියයි m. c ගේමක් නැතුව කියන්නේ මේ c වෙනුවට 3යි. දැන් අන්තක් කණ්ඩේ කිව්වේ. අන්තක් කණ්ඩේ මම අන්තක් විතරක් දාන්නම් අන්තක් කණ්ඩේ කියලා ලියාගන්න. හරිද? ඊළඟට m කියලා කියන්නේ කවුද? අනුක්‍රමණය. හරිද? අනුක්‍රමණය. අනුක්‍රමණය. කීයද අනුක්‍රමණය? 2යි. දැන් තේරෙනවද? හරි. ඔයා දන්නවා අන්තක් කණ්ඩේ කියලා කියන්නේ මොකද? අපි කලින් ඉගෙන ගත්තනේ පොඩි තියරි එකක්. අන්තක් කණ්ඩේ කියලා කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. දැන් තේරෙනවද කතාව? අන්තක් කණ්ඩේ කියලා කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. බලමු. මෙන්න x අක්ෂය මෙන්න y අක්ෂය. දැන් මේකේ y අක්ෂය කැපෙන්නේ ධන 3ේදී. y අක්ෂයේ කැපෙන්නේ මේ තියෙන y අක්ෂය. එයා කැපෙන්නේ අන්න ධන 3ේදී. දැන් තේරෙනවද? y අක්ෂය කැපෙන්නේ ධන 3ේදී. හොඳට මතක තියාගන්න මෙයාගේ අනුක්‍රමණය මොකද්ද? ධන අනුක්‍රමණය ධන. ධන වුණොත් කොහොමද ගියේ? පටන් ගන්න තැන ඉඳලා උඩටද ගියේ පල්ලෙහාටද ගියේ? පටන් ගන්න තැන ඉඳලා උඩට යන්නේ. මේක ඉන්නේ මේ විදිහට. පටන් ගන්න තැන සිට උඩට මෙහෙම යන්නේ. දැන් තේරෙනවද? ඒතර මෙයාගේ නම කවුද? y සමානයි 2x ධන 3. දැන් හරිද කතාව? තේරෙනව නේද? හරි. තව එකක් ගමු. y සමානයි 3x ධන 5යි. හරිද? බලමු මේක. ටක් ගාලා කියන්නේ මෙයා y සමාන mx ධන c ආකාරයේ m කියන්නේ කෙලින්ම කියලා. m කියන්නේ 3යි නේද? මෙයා y සමාන mx ධන c ආකාරයේනේ. නේද කතාව? c කියන්නේ මේන් ඉන්නේ ධන 5යි. හරිද? අපි යන්දොත් එහෙම කොහොමද අඳින්නේ? දාල සටහන. sorry. මෙතනින් අඳින්න ඈ. මේක x අක්ෂය මේක y අක්ෂය. අන්තක්ඛණ්ඩය කොච්චරද? 5යි. y අක්ෂය කැපෙන්නේ 5ේදී. අනුක්‍රමණයේ ධන නිසා මේ කියන්නේ කොහොමද? උඩට මෙහෙම එකක් එන්න. තවද මේලගේ නම ලියන්න පුළුවන් y සමානයි 3x ධන 5 කියලා. හරිද? මොන තව එකක් හදන්න පුළුවන්. දැන් පොඩ්ඩක් ඍණ එකක් හදන්න නේ. දැන් මේකේ ඍණ එකක් හදන්න. y සමානයි ඍණ 2x ධන 5. ඕක බලන්න. මෙයත් මොන ආකාරයේද? y සමානයි mx ධන c ආකාරයේ. m කියන්නේ ඍණ 2. c කියන්නේ කිදා 5යි. දැන් තේරෙනවද කතාව? මම මෙහෙම ගත්තොත් එහෙම මෙන්න x අක්ෂය මෙන්න y අක්ෂය. මෙන්න මේකේ 5 කියන්නේ මෙන්න මෙතන. දැන් තේරෙනවද 5 මෙතන? දැන් අනුක්‍රමණය ඍණ කොහෙටද යන්නේ? පටන් ගන්න ස්ථානයේ සිට ඉහළටද පහළටද? පහළටනේ. අනුක්‍රමණය ඍණ නම් යන්න ඕන පටන් ගන්න ස්ථානයේ සිට පහළට. මෙහෙම එකක් යන්නේ. මෙයා කවුද? y සමානයි ඍණ 2x ධන 5. හරි කිරි දෙකක් ගන්න ඕනේ. දැන් හරිනේ කතාව. හරි කතාව. තව එකක් හදන්නම්. තව එකක් හදන්නම්. y සමානයි මෙහෙම. නෑ මෙහෙම. 2ක් y සමානයි ඍණ 3x ඍණ ධන 3x ඍණ 7. මොම එකක් ගන්න. ඍණ 7නේ 8 ගන්නකො. දැන් බලන්න මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඒක වෙනස් විදිහට මේකලු දීලා තියෙන්නේ. හරිද? තේරෙනවද කතාව? මේක මෙයාලා වෙනස් විදිහට දීලා තියෙන්නේ. වෙන්න ඕනේ අවශ්‍යතාව කියන්නේ අනිවාර්යෙන්. මොකද්ද වෙන්න ඕනේ? y සමානයි mx ධන c මොඩල් එකට හදා ගන්න. කොහොමද ඔයා මේක y සමානයි mx ධන c කියලා ගන්නෙ? තේරෙනවද? මේ ධන හෝ ඍණ කියලා තනි පදයක් තියෙනවනේ මේ y පද x පදට අමතරව තව අමතර එකකුත් ඇවිල්ලානේ. x y නැති පදයකුත් y සමාන mx ධන c තමයි එහෙම නැතිව. එහෙම තිබ්බොත් තේරෙනවද? y සහ x පද නැතිනම් y සහ x පද වලට අමතරව අලුතෙනුත් එකෙක් ඇවිල්ලා බිඳුව හැර අලුත් එකෙක්. බිඳුවක් තියෙන්න පුළුවන්. බිඳුව හැර අලුත් එකෙක් ඇවිල්ලා හිටියොත් නිකන්
හරිද? එයා අපි කියනවා මේ එතකොට මෙයාට අපි කියනවා y සමාන mx ධන c ආකාරය. දැන් මේකේ y ගේ ඉස්සරහා තියෙන අගය කීයද? y ගේ ඉස්සරහා තියෙන අගය කීයද? 1යි. එහෙනම් මේකත් එක කරගන්න ඕන. මොකද කරන්නේ? දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදන්න ඕන. මම ඒක යට පියවර කරන්න. දෙකක් y කියලා කියන්නේ 3යි x වෙනකට මෙයත් දෙකෙන් බෙදනවා මෙයත් දෙකෙන් බෙදනවා මෙයාට මෙයා කැපෙනවා y සමානයි 3 බෙදීම 2යි x ඍණ 4යි. දැන් තේරෙනවද කතාව? අනුක්‍රමණය කියන්නේ ඉක්මනට 3 බෙදීම 2යි. අන්තක්ඛණ්ඩය කීයද? c කීයද? ඍණ 4යි. අපි ඇන්දොත් එහෙම ප්‍රස්ථාරේ මෙහෙම එකක් එන්නේ. අපි ඇන්දොත් එහෙම ප්‍රස්ථාරේ මෙහෙම එකක් එන්නේ. මේක x අක්ෂය මේක y අක්ෂය නේද? ඍණ 4. මෙන්න මෙතන ඍණ 4 තියෙන්නේ. දැන් තේරෙනවද ඍණ 4 මෙතන නේ තියෙන්නේ. දැන් අනුක්‍රමණයේ ධන නිසා මෙයා යන්නේ කොතනද? පටන් ගන්න ලක්ෂ්‍යය සිට ඉහළට. මේක තමයි. දෙකක් y සමානයි 3යි x ඍණ 4යි. හරිනේ කතාව. දැන් තේරෙනවද? හරිනේ? ඔහොම එකක් එන්නේ. දැන් තව ඒවා තියෙනවා මෙහෙම. දෙකක් y ඍණ 8යි x ධන 4 සමානයි 5 වගේ ඔහොම තියෙනවා. නෑ බිංදුව. මෙහෙම එකක් දීලා තියෙනවා. නෑනේ. දැන් මාර විදියට නෙවෙයි හරිද? මාර වෙනම විදියකට ඉන්නේ මෙයා හරිද? පොඩ්ඩක් ලස්සන කරලා හදා ගන්න ඕන. තේරුණාද කතාව? දැන් අපේ විදියට අපි හදා ගන්න ඕනේ. මේක වෙනම විදියකට ඉන්නේ අපේ විදියට නෙවෙයි ඉන්නේ අපේ විදියට හදා ගන්න ඕනේ. අපි දන්න විදිය කවුද? මේක ඉතින් අර ධන ලකුණු y x නැති පදක් තියෙන්නේ. අතර ඒ වගේ දේ y සමාන mx ධන c ආකාරයෙන් වගේනේ හදාගමු. y ව තනි කර ගන්න ඕන. මම y ව තනි කර ගන්නමයි plan එක ගහන්නේ. මොකද කරන්නේ? දෙකක් y ඔහොම තියා ගන්නවා. මෙයාව යවන්නම් මේ පැත්තට. නේ ඍණ එකක් මෙහෙට යවද්දි ධන වෙනවා 8ක් x. තේරෙනවද? ඍණ එකක් යවද්දි ධන වෙනවා. මේකත් යවන්න ඕනේ. ඇයි එක පැත්තක y තනියෙන් ඉන්නේ. y ව තනි කර ගන්න තමයි මං යන්නේ. මේ දෙකයි y ව තනි කර ගන්න ඕන. 8යි x යවුවා මේ 4 යද්දි ඍණ 4ක් වෙනවා. දැන් තේරෙනවද කතාව? දැන් මේකේ x ගේ සංගුණකය 2යි. එක වෙන්න ඕනේ. මොකද කරන්නේ? දෙකෙන් බෙදන්න මේකත් දෙකෙන් බෙදන්න මේකත් දෙකෙන්. මෙයාට මෙයා කැපේ y සමානයි. කීයද? 4යි x ඍණ 2යි. අර ඔයාලට හදාගන්න පුළුවන් දැන්. තේරෙනවද? අනුක්‍රමණය කීයද? 4යි. අන්තකණ්ඩේ කීයද? ඍණ 2යි. තේරෙනවනේ කතාව? අනුක්‍රමණය 4යි අන්තකණ්ඩේ ඍණ 2යි. හරිද? එතකොට මේ කියනවා මේක x අක්ෂය මේක y අක්ෂය. හරිද? එතකොට කීය දෙන්නේ? ඍණ 2 එන්නේ. මෙන්න මේ හරිය ඍණ 2. ඍණ 2 අනුක්‍රමේ මෙහෙම එකක් යන්නේ උඩටයි ධනනේ. එන චුට්ටක් මේ නයා ගියා වගේ වුණා. හිතන්න එපා. ලස්සනට දැන් නඩුරු පාවිච්චි කරනවා. මෙයාගේ නම කීයද? හැමදේම තවලන 2යි y ඍණ 8යි x ධන 4 කියලා දැම්මම ගමන තමයි. එන්න රිකා. දැන් හරිනේ කතාව? හරි. දැන් මේකේ තව සමහර ලක්ෂ දීලා එකක් අහනවා. ඒකත් චුට්ටක් බලමු. හරිද? අපිට කියනවා මෙහෙම. a සමානයි බිඳුවේදී 3 හා b සමානයි 2ේදී 5 හරහා ගමන් කරන සරල රේඛාවේ සමීකරණය ලියන්න. මේකේ සමීකරණ ලියන්න කියනවා. ඔයාලා ලියාගෙන හදන්න. හරිද? එතකොට මොකද කරන්නේ? දැන් මෙහෙම මම චුට්ටක් ඇඳ ගන්නම් මේ කාර්ටීසීය තලයක ඇඳගන්න. මෙන්න x අක්ෂය මෙන්න y අක්ෂය. බිඳුවේදී 3 මෙන්න x අක්ෂය බිඳුව මම දල විතරක් අදිනවා බිඳුවේ කවන්නේ 1 2 3 උතන්නේ තියෙන්නේ. බිඳුවේදී 3 කියන්නේ කොතනද? මෙතන. ඒ තියෙන්නේ. ඊළඟට මෙතන කොහොමද එන්නේ? මෙන්න මෙතන එන්නේ 1 2 3 4 5. ඍණ 1 ඍණ 2 ඍණ 3. ඍණ 1 ඍණ 2 ඍණ 3. මෙතන තියෙන්නේ 2ේදී 5. මෙතන තමයි එකක් හදන්න ඕනේ. 4 5. මෙන්න මෙතන e ඉන්නේ. අර මේකේ. හරිද? 2ේදී 5 කියලා x අක්ෂය 2ේදී 5. මෙන්න මෙතන ඉන්නේ. එතන තමයි b ඉන්නේ. මම ගත්තා. ටිකක් බලලා කියන්නකො මේකේ නිකන් කියන්නකො මේකේ අනුක්‍රමණය කොච්චර දෙන්න ඕන? ධන එන්න ඕන. හේතුව ඇයි ඒ? පටන් ගන්න උඩට යන්නේ හරිද?
තේරුණානේ? ඔයා දන්නවා මේක අඳිද්දිම මේකේ මේ ප්‍රස්ථාර වර්ගය දන්නවා මොකද්ද? mx ධන c ආකාරය. නේද කතාව? mx ධන c ආකාරය මේක. දැන් තේරෙනවද කතාව? දැන් අපිට ගේමකට දෙන්න තියෙන්නේ මොකද්ද? m හොයාගන්න. ඒ කියන්නේ මොකද්ද? අනුක්‍රමණය හොයාගන්න තමයි චුට්ටක් අවුලක් තියෙන්නේ. c නම් දන්නවා බැලුව බැලමටම. c කියන්නේ කවුද? y අක්ෂයක 3යි. m තමයි හොයන්න තියෙන්නේ. m කියලා කියන අනුක්‍රම ඔයා ලියන්න මේ පද. හරිද? මේ පද ලියන්න ඕනේ. හරිද? අනුක්‍රමණය. මේ අන්තකණ්ඩය මේ අනුක්‍රමණය කවුද? y වෙනස බෙදීම මොකද්ද? x වෙනස. y වෙනස. y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. හරිද? හරි කතාව. දැන් මම මේක දාගන්නවා මෙන් x1 y1 එයා x2 මෙයා y2 හරිද? y2 කියන්නේ කීයද? 5යි. 5 ඍණ කීයද? 3 බෙදීම x2 කියලා කියනවා 2 ඍණ කීයද? බිංදුව. හරි. දැන් කතාව. එහේ 5න් 3ක් අඩු කරාම කීයද? හරි. 2යි. 2යි. අනුක්‍රමණය 1යි. දැන් තේරෙනවද කතාව? ඔයාලා ලියන්න පුළුවන්. දැන් සමීකරණය y සමානයි x ධන 1x නේ 1x ඒක දාන්න ඕනේ නැහැ. හරිද? ආසනම් දාන්න. නැත්තම් නිකන් ඉන්න. ඉතින් නිකන් x දැම්මම හරියයි. දාන්න තු. මම නම් ආස මෙහෙම ඉතින් ඕනේ නැහැ නේ එහෙම. හරිද? තේරුණානේ කතාව. එහෙම දාන්න පුළුවන්. තේරුණාද කතාව? හරිද? එතකොට උඩට යනවන අනුක්‍රමණය හැම වෙලාවෙම මොකද වෙන්නේ? ධන පල්ලෙහාට යනවන අනුක්‍රමණය ඍණ. හරිද? එතකොට මේක තමයි මේ ආකාරයෙන් යන ප්‍රශ්න. හරිද? මේකේ අර තව එකක් හදන්නම් අර පල්ලෙහාට යන එකක් අරගෙන අනුක්‍රමණය ඍණ එකක් හදමු. මම මෙහෙම ගන්නම්. a කියලා ලක්ෂයක් ගන්නම් බිංදුවේදී 3 ගන්නම් b කියලා ලක්ෂයක් ගන්නම් දෙකේදී ඍණ 3. හරිද? මෙයාගේ අනුක්‍රමණය හොයන්න. හරිද කතාව? AB ගේ සරල රේඛාව. මේ AB හරහා ගමන කියලා යන්න ඕන. හරහා ගමන් කරන සරල රේඛාවේ සමීකරණය සොයන්න. හරහා ගමන් කරන සරල රේඛාවේ සමීකරණය සොයන්න. ඒතර මට මේක මෙහෙම ලියන්න පුළුවන් මේක x අක්ෂය නේද? බිංදුව තියෙනවා 1 2 3. මේ පැත්තේ ඍණ 1 ඍණ 2 නේද? ඍණ 3 ඍණ 4. මේ පැත්තේ 1 2 3 4. මේ y අක්ෂය ඍණ 1 ඍණ 2 ඍණ 3. මොකද්ද කණ්ඩාංක කියන්නේ? එකක් බිංදුවේදී 3. මෙතන. ඒකේ ඊළඟට දෙකේදී ඍණ 3. දෙකේදී මෙතන. මෙතන දෙකේදී ඍණ 3. ගත්තොත් එහෙම මම යන්නේ ණය ගිහිල්ලා වගේනේ. ටක් එක ගණන් ගන්න එපා හරිද? මේකේ නේද? මේක B. හරි. ඔයාලා ලස්සන අඳගන්න අඳුල් පාවිච්චි කරනවා. මම ඉතින් අරක දාලා එන්නේ නැහැ. හරි. වෙලා යන නිසා. හරිද? මේක හරිනේ කතාව. එතකොට මේ මට කියන්න AB ගේ අනුක්‍රමණය කොච්චරද? අන්තක්කණ්ඩේ නා දන්නවා. හරි මොඩල් එකක් දන්නවා. y සමාන mx mx ධන කීයද? y සමාන මොකද්ද? mx ධන c. හරිද? mx ධන c ආකාරය මේක. හරිද? හරි. ගේමන්නේ මේක හොයාගන්න පුළුවන්. ඉතින් මූලක්ෂය හරහා යන්නේ නැත්නම් mx ධන c. අන්තක්කණ්ඩේ ගැනටක් ගාලා අන්තක්කණ්ඩේ මේක. අන්තක්කණ්ඩේ කොච්චරද අන්තක්කණ්ඩේ? අන්තක්කණ්ඩේ 3යි. අන්තක්කණ්ඩේ 3යි කියලා කියන්නේ කීයද? c කියලා කියන්නේ මේකේ කෙලින්ම කීයද? මේකේ c කියලා කියන්නේ කෙලින්ම කීයද? 3යි. m හොයන්න තමයි ගේමක් දෙන්න ඕන. m කියන්නේ කොච්චරද? m කියලා කියන්නේ y වෙනස බෙදීම y වෙනස බෙදීම x වෙනස. හරි කතාව. y වෙනස y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. හරිද කතාව? y2 කවුද? මේ x1 y1 x2 y2 y2 කවුද? ඍණ 3න් අඩු කරන්න ඕන කීයක්ද? 3ක්. මේකේ x2 කියන්නේ කීයද? 2න් අඩු කරන්න ඕන කොච්චරද? බිංදුවක්. හරිද? එතකොට මෙතන එනවා ඍණ 6ක් මෙතනින් එනවා 2ක් ඍණ 3ක් එන්නේ. අනේ අන්න උනානේ නේ අනුක්‍රමණය යටට යන්නේ. එතකොට මෙයා මොකද්ද සමීකරණය y සමාන mx ධන c y ධන අනුක්‍රමණය ඍණ 3x අන්තකණ්ඩය කියලා දන්න. දැන් තේරෙනවනේ කතාව. හරි. එතකොට මේකට අදාළ දැන් හරියනේ කතාව. එතකොට සරල රේඛයේ ප්‍රස්ථාර ටික හරි. හරි සරල රේඛයේ ප්‍රස්ථාර වර්ග ටික හරි.
මේක ආය ආය බලලා දැනුම් වර්ධනය කරගන්න සහ O level ප්‍රශ්න මේ විභාග ප්‍රශ්න වලට විභාග ප්‍රශ්න ටික අපි හදනවා. ඊට අදාළ ප්‍රශ්න ටික කරන්න. හරිද? ඊට පස්සේ අපි ඉතුරු එකෙන් බලමු මේකට අදාළ ප්‍රශ්න ටිකත් බලලා වක්‍ර ප්‍රස්ථාර වලට යන්නේ. හරිද? හරි.